ඇත්තටම තරුණ පරපුරේ දක්ෂ අධ්‍යක්ෂකන මාක් මහත්මයාගේ මෙම ටෙලිනාට්‍ය මම රඟපාන්නේ ජිතේන්ද්‍ර කියන චරිතේ. ජිතේන්ද්‍ර කියන්නේ තරමක් සිල්ලක්කාර තරුණෙක්. ඔහුගේ ජීවිතයේ ඒකට යම් යම් හේතුත් තියෙනවා. අපේ සමාජයේ තියෙන කොච්චර මුදල් තිබුණත් දෙමව්පියන්ගේ ආදරේ රැකවරණය හරියට ලැබුණ නැත්නම් කොහොමද දරුවන් අයාලේ යන්නේ වගේ දැඩි මේ ටෙලිනාට්‍ය හරහා පණිවිඩයකුත් දෙනවා. මේ තිර රචනය අපේ ඉතාමත්ම ප්‍රවීණ කේ.පී. හේරත් මහත්මයාගේ. ඉතින් මේ ජිතේන්ද්‍ර චරිතය ඒ වගේම ඔහු සිල්ලක්කාර ජීවිතේ ඔහු හිතන්නේ නැති මොහොතක ජීවිතේ එක්තරා අවස්ථාවක ඔහු ආදරය වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලෑස්ති සූදානම් වෙන තරුණයෙක් බවට පත් වෙලා මේ ආදර හමුවේදී ඔහුගේ මුළු ජීවිතේ වෙනස් වෙනවා. ඉතින් ඇත්තටම ගැටුම් මැද ජීවිතය ගැන අපි හාස්‍යයෙන් දුටුවත් ඒ තුළ තියෙන ගැඹුරත්වය ජීවිතයේ තියෙන කටුකත්වය මේවා විදහා මැනවින් තිවෙන මග රංගපාලා තියෙන චරිතත් එක්ක බලපුවම ඉතාමත්ම මම ආදරයෙන් කරපු චරිතයක් තමයි ජිතේන්ද්‍ර. අපි බලමු ප්‍රේක්ෂකෝ කොයි ආකාරයෙන්ද මේ අපේ මේ ටෙලිනාට්‍ය වැළඳගන්නේ කියලා. මගේ ඇතුළේ මොකක් හරි වරදක් වට සිද්ධ වුණා. ගණන් ගන්න එපා. එහෙම තමයි. අපි දෙන්න අතර ලොකු බැඳීමක් සිද්ධ වෙන්නයි යන්නේ. ඒක එහෙම වෙන්නේ. ඇත්තට? ඇත්තටම. එතකොට ඔය වගේ දේවල් වෙනවා. ඔයා තාම මගේ නමවත් දන්නේ නැහැ. මම ජිතේන්ද්‍ර. මම නේත්‍රා. ආර ලස්සන නම. මම මේ වගේ නම මුළු ලෝකෙම අහලා නැහැ. ඔයාගේ ඇස් දෙකටම ගැලපෙනවා. ආරයි. රජිත්. කොහෙද මේ? පුරුදු කෙනෙකුත් එක්ක. ඔය ඉතින් මේ වගේ ගමන පුරුදු නැහැ තමයි. මට හරි පුදුමයි නංගි. මම මේ ෆස්ට් ටයිම් දැක්කේ මේ මනුස්සයා මේ කෙල්ලෙක් එක්ක ඉන්නේ. මට අඳුනලා දෙන්නත් බැරුණා. මේ නේත්‍රා. මේ මාලින්. හලෝ. මිනිහා හරි ෂයි. යන්න මේ පස්සෙන් එනවා නංගි උනාට ගණන් ගන්නෑ. ඇත්තටම පෙරේදත් ආව ඒත් හිත ගියේ නෑ. කොච්චර කියනද මිනිහා? වැඩක් නෑ කතා කරලා මට හරි සන්තෝෂයි. මට තේරෙනවා. අපිට කේක් එකක් කන්න පුළුවන්? පුළුවන්. මචං හදිසි වැඩ කර යන ගමන් මං ආවේ මොකද දැකලා. එහෙනම් මං යනවා. wish you all the best huh? Thank you. See you. එයා කාටද විශ් කරේ? අපි දෙන්නගේ අනාගත කුරුල්ල කැදල්ලට. ඒක නෙවෙයි. ඔයා කොහෙද වර්ක් කරන්නේ? මම රිසෙප්ෂනිස්ට් කෙනෙක්. ඒක ඒත්‍රා මේ දැන් SMS එකක් ආවා අපේ අපච්චිට හොඳටම අමාරු කියලා. එයාට කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්, බ්ලඩ් ෂුගර් ලෝකේ තියෙන හොඳම ලෙඩ ටික තියෙනවා. හරි නෑනේ. මං පොඩ්ඩක් බලන්න ගිහලා. ඔයාගේ හිමිට බීලා යන්න. මං පේ කරනවා. ගොඩක් අමාරුද? වෙන්න ඇති. අර නෑනේ ගිහලා බලන්න. මෙන්න මගේ විසිටින් කාඩ් එක. කෝල් කරන්න. හරි? ෂුවර්නේ? ඕකේ ඕකේ. හලෝ. ඔව් අම්මා. හරි. මං යනවා. ජිතේන්ද්‍ර? හොර පූස වගේ ගිහිල්ලා ඒ පාර කවද අල්ලන්න හදන්නේ? අනේ නේ මොනවත් නෑ මේ මගේ ෆෝන් එකේ සිම් එක වැටිලා. ඒක හොයනවා. මට බොරු කරන්න හදන්න එපා. ඔයා දන්නේ නැති උනාට මාත් ඔයා වගේ කෙනෙක්. ඒක නෙමෙයි. ආට ඕන උනොත් මට කෝල් එකක් දෙන්න. Thank you darling. බයි. සිනාසෙන්න අනුත්තරා ඩ්‍රාමාවකට පස්සේ දෙවැනි නිර්මාණය තමයි මාකෝ අයියාගේ මල් පිපෙන්නේ හිතයි කියන නාට්‍යය. මම හිතන්නේ සිනාසෙන්න අනුත්තරා වගේම පවුලේ බොහොම ලස්සන කතාවක් තමයි මල් පිපෙන්නේ හිතයි කියන එකත් ෆැමිලි ස්ටෝරි එකක්.
මම මේකේ කරන්නේ ආකාශ කියන චරිතය. මම හිතන්නේ සම්ප්‍රදායික පවුලකට මැදි වුණු සහ සංකර කිව්වොත් හරි එහෙම ගෑනු ළමෙක් කසාද බැඳලා ඊට පස්සේ වෙන සිදුවීමක් ගැන තමයි මේකෙන් කියවෙන්නේ. Good morning uncle. Good morning uncle. I'm sorry Tanya. මගේ තින්ගේ වරදක් වුණා. මට ඒකට සමා වෙන්න. සමා වෙලා මාත් එක්ක යමු අපේ ගෙදර. කොහේ යන්නද? ටෝනියා ආයෙත් ඒ ගුබෑමට යන්නේ නැහැ. පාටි එක හැදෙන දන්ති මිනිස්සු. low class people. ටෝනියා මං වඩ කියවනේ මේ පහත් මිනිස්සුන්ගේ හැටි. කට වහගන්න. මම කතා කරේ මගේ වයිෆ් එක්ක. ආකාශ් මේක මගේ ගෙදර. තමුන් කට වහගන්නවා. මං කට වහගන්නේ නැහැ. මෙයා එහි යන්නෙත් නැහැ. ටානියා ඔයා එන්නේ නැද්ද? කතා කරන් ටානියා. මොකද්ද ඔයා ගත්ත තීරණේ? තීරණේ ඩිවෝස් වෙනවා. තමුන්ගෙන් ලෑස්ති වෙනවා ඩිවෝස් එකට. ටානියා ඔයා මගෙන් ඩිවෝස් වෙන්න කැමතිද? කතා කරන් ටානියා. ආකාශ් කරුණාකරලා මෙයාට කරදර කරන්න එපා. තමුන්ට මතක නෑනේ මෙයාට ඒ ගහපු හැටි. ලැජ්ජ නැද්ද මිනිහෝ? කරුණාකරලා මෙහෙ යනවා. ටානියා මම හැම දෙයක්ම මතක කරලා ඔයා මාත් එක්ක ඉන්න. මේ දරුවා ගැන හිතලා මාත් එක්ක ඉන්න යන්න. ආකාශ් get out from here. Get out. මං චරිත තුල ජීවත් වෙන්න කියලා මට දැනෙනවා. ඒක තමයි වඩාම අවශ්‍ය දේ. ඒ කියන්නේ විශ්‍රාමලත් රජයේ සේවකයෙක්. සාමාන්‍ය පවුලක්. එතකොට දුව ඉන්නවා. මේ දුවගේ විවාහය ගැන ඒගොල්ලෝ හරිම මේ ගැන හරිම මේ බලාපොරොත්තු සහිතව ජීවත් වෙන පුද්ගලයෝ. ඒක ඉතින් සාමාන්‍ය සෑම ගෙදරකම වගේ තියෙන දෙයක් අම්මගේ තාත්තගේ. ඒකවල මේ දුවගේ විවාහය අතර තමයි මේ ගැටුම ඇති වෙන්නේ. මොකද එන විවාහ වෙන්න යා තෝරගත්ත එක්කෙනා ගැන අපිට විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. මෙයා රැවටෙයිද කියලා බය වෙනවා. ඊට පස්සේ තව එක්කෙනෙක් යෝජනාවක් කරලා තෝරනවා. දෙමව්පියෝ තව අයින්ව තෝරන්න හොයාගන්න උත්සාහ කරනවා. අන්න ඒ වගේ ගැටුමක් මේක ඇති වෙන්නේ. තාත්තේ ඇයි තාත්තේ ඇයි මෙයාගෙන් මට හරි කරදරයක් තාත්තේ. මේ මිස්ටර් අපි ඔයලා වගේ කෝටිපතියෝ නෙවෙයි හරිද? මම නිකන් පුට කතා කරන්න ආවා. අපිට ඉඩකඩම් දේපොළ ලොකුවට තිබුණ නැතුවට අපි බොහෝම වැදගත් විදිහට ජීවත් වෙන මිනිස්සු. මේ ළමයි බොහෝම සීලාචාර විදිහට හැසිරෙන්නේ. ඒකින්ද මේ ළමයින්ව මේ එක එක කොල්ලන්ට ඕන විදිහට රවට්ට ගන්න ඉඩ දෙන්න බෑ. ආයි එහෙම මේ ළමයා මගදී හම්බ වෙලා කරදරයක් කෙරුවොත් ඔන්න මම නරක මිනිහයි කියන්න එපා. අනේ කෑ ගහන්න එපා මම නිකන්. අංකල් නෑ පොඩ්ඩයි මේ යන්න කරුණාකරලා යන්න. හරි යනවා. එන්න යන්නතු අපියා. මම ඇත්තටම කියන්නේ චරිතයේ ස්වරූපය මගේ ස්වරූපෙමයි. මට මට කිසිම දේ වෙනස් කරන්න ඕනේ නැහැ. ඒ වුණාට ඒ කැරක්ටර් එකේ හැටියට මට ගොඩක් තියෙන නපුරු චරිතයක්. හැබැයි පස්සේ වෙද්දි මම වෙනස් වෙලා හොඳ වෙනවා. ඇත්තටම මම හරිම ආසාවෙන් රඟපාන චරිතයක්. ගොඩක් චේන්ජස් තියෙනවා. You didn't even wish me this morning. Tanya bila nේද? Yeah, so what? Tanya අම්මා බිව්වම බඩේනේ දරුවට මොකද වෙන්නේ? දැන් මට කියන්නේ කන්නත් එපා බොන්නත් එපා කියලාද? Stop that. She's my wife. You get lost. She's my dancing partner. Stop that. ආකාශ් Oh, මොකක්ද ඒ කරේ? ආකාශ්. මම ගෙස්ට් එකේ ගහුවේ. කම්සකම් දෙහිම අයිතිය.
අද තමයි මේ තුප්පයි පාටිය. හා අම්මලා තුල එකතුලා නටනවා විලිලක් දැනද? අයිතු සැරේ පඩදෙන්ට නින්නේ ගොඩයා. තානියා මං වට කිව්වා මෙහෙම ගොඩේ බඳින්න එපා කියලා. පේනවනේ දැන්? ප්ලීස් ආන්ටි. ඔව් මම මට කන්නත් එපාලු බොන්නත් එපාලු ඩාන්ස් කරන්න. මං ඔය කවුදලෝ? හා? අනියා. මාකායේනි. ෆෝල්. ඉඩියට්. පැත්තකට වෙන්න. මගේ ඉස්සරහ මගේ දුවට උඹ ගහනවා නම් මම නැතිලාට කොහමද ගහන්නේ නැද්ද? ඔය තමයි මේ හැමදාක්ම කරේ. තානියාව නැති කරේ ඔයා. එයා විනාශ කරේ ඔයා. shut up. shut up. තානියා ඔයාගේ දුව නෙමෙයි. මගේ වයිෆ්. අනේක මතක තියාගන්න. අපි දැම්ම යනවා. මේ මැරේජ් එක හරියන්නේ නැහැ. මම ඔයාලට කිව්වන්ට තානියා. let's go. come. ආන්ටි. come. තානියා. අංකල්